හායි මගේ යාළුවනේ. ඉතින් හෙට නත්තලනේ. ඉතින් අපි නුවර ආවා. නුවර ඇවිල්ලා සුපුරුදු විදියට මම හැමදාම රෙදි ගන්න ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එකටනේ. ඉතින් පුරුදු විදියට අදත් ආවා ශ්‍රියානි රවුමක් යන්න. මේ බලන්නකො ලස්සන නත්තලට ලෑස්ති වෙලා බලන්න අපේ මිනිස්සු අපේ සහෝදර සහෝදරියෝ අපේ ශ්‍රී ලාංකිකයෝ නත්තලට සූදානම් වෙන හැටි අවුරුදු කාලෙට වගේම නත්තල් කාලෙට ශ්‍රියානේගේ වෙනමම සූදානමක් තියෙනවා. අපේ චූටි බබාලට සතුට වෙන්න ඒ විදියටම සරසලා ඉතින් හරි ලස්සනයි. ඉතින් යාළුවනේ මට අවස්ථාවක් දුන්නා ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එකේ කළමනාකර මහත්මයා මට ඔයාලා වෙනුවෙන් ලස්සන වීඩියෝ එකක් කරන්න කියලා. ඇත්තටම මට හරි සතුටුයි බලන්න සෙනග කොච්චරද කියලා. ශ්‍රියානි කියන්නේ හැමදාම අලුත් දෙයක් කරන ආයතනයක්. ඉතින් කාන්තා අපිට ලස්සනට අඳින්න අත්තරලෝසු සුවඳ විලවුන් සපත්තු බෑග් කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමි අයටත් තියෙනවා. ගොඩක් ලස්සන පරිසරයක් ගොඩනගලා තියෙනවා. ශ්‍රියානි කියන්නේ හැමදාම අලුත් දෙයක් කරන ජනතාවට අලුත් දෙයක් ලබා දෙන රෙදිපිලි ආයතනයක්. ඉතින් බලන්න ඉන්න සෙනග අපිට දැන් සතියකට දෙකකට ඉස්සෙල්ලා අපේ රටේ ලොකු ව්‍යසනයක් වුණා. ගම් වතුර තත්ත්වයක් ඇති වුණා. ලොකු නායම් මහනුවර දිස්ත්‍රික්කයේ නායම්ට ලක්ුණා. ඉතින් හැමෝම ලොකු කම්පනයකින් හිටියා. මොකද මේ අයියෝ මහනුවර නැති වෙයිද දැන් ඔය මිනිස්සු නැති වෙයිද පිට වෙලා යයිද නුවරින් කොහොමද අපි නත්තල් කන්නේ හෙට දවසේ කොහොමද අපි අනාගත හදාගන්නේ එහෙම කියලා මට අද ඔයාලට පෙන්නන්න ඕනේ. එහෙම මොකුත් නැහැ. අපි සිංහල ජාතියක් විදිහට ශ්‍රී ලාංකිකයෝ විදිහට රටක් විදිහට රජ කාලේ ඉඳලා අපේ ආදිවාසීන්ගේ කාලේ ඉඳලා උතුම්ගේ කාලේ ඉඳලා ඉක්මනින් සොයා වෙන ජන කොටසක් මට හරි මහන්සි ඉතින්ටක් මම ඇවිදගෙන ආපු නිසා මම මේ උඩට යනවා ඔයාලට පෙන්නන්න. එතනම ලොකු සෙනගක් ඉන්නවා හෙට නත්තලනේ ශ්‍රියානිගේ රෙදි කියන්නේ ඉතින් ඇත්තටම මම කලින් ශ්‍රියානි රෙදි. ශ්‍රියානි රෙදි ගන්න හැමෝම කැමති. ඒ නිසා ඉතින් ගොඩක් සෙනග මේ ව්‍යසනය ගැන නොහිතා අත්තල් කන්න සූදානම් වෙනවා. ඉතින් හරි සතුටේ මම දැන් ඇවිල්ලා ඉන්නේ පිරිමි ඒ මහත්තුරුන්ගේ හැඳුන් තියෙන ස්ථානයට. හැමෝම හරි සතුටින් සිනා බාර මුහුණේ. ඇත්තටම ලොකු ව්‍යසනයක් උනේ නෑ වගේ. අපි දැන් යනවා පොඩි බබාලගේ කිඩ්ස් ඩ්‍රෙසින් තියෙන ෆ්ලෝ එකට. ඉතින් ඔයාලා කවුරුත් මට කියන්න ඕනේ ජාතියක් විදිහට මේ ව්‍යසනෙට මුහුණ දීලා ඉක්මනින්ම ඒ මිදෙන්න උත්සාහ කරා ශක්තිමත් නැගී සිටියා. ඉතින් හැමෝම මේ නත්තල වෙනුවෙන් සූදානම් වෙනවා. ඇත්තටම ශ්‍රියානිගේ හැමදාම රෙදි ගොඩක් හොඳ තත්ත්වයේ තියෙන දේවල් අලුත් නිර්මාණ ඒ වගේම කාන්තා අපි ඉතින් හැමදාම ආසයි ලස්සනට අඳින්න. මේ වන්නකො මේ සාරිය ගොඩක් ලස්සනයි.
ඉතින් මම ඉතින් එන්න ළඟදී බ්‍රයිට්ලා වෙන්න ඉන්න මහත්තුරුන්ට අපේ ගර්ල්ස්ලාගේ බොයිෆ්‍රෙන්ඩ්ලාට අයියලාට මල්ලිලාට තාත්තලාට ලස්සන ෂර්ට්ස් තියෙනවා. ශියානි ඉතින් බ්‍රෑන්ඩඩ් එකක් ලංකාවේ නම්බර් 1 බ්‍රෑන්ඩ් එකක් ශියානි කියන්නේ. මං අද මෙතන තෝරගත්තේ මාත් ආවා ඉතින් රෙදි ගන්න මම මේක හුඟක් ආසාවෙන් රෙදි අරන් යන්නේ. ඔයගොල්ලෝ එන්න ශියානි ඇවිල්ලා ලස්සන රෙදි ගන්න. ඉතින් යාළුවනේ මං හිතනවා මට ඕන උනේ ඔයගොල්ලන්ට යමක් දෙන්න. මොකද අපේ ලංකාව දැන් සතියක දෙකකට විතර ඉස්සරහා ගිය නොවැම්බර් 27 28 දිනවල ලොකු ව්‍යසනයකට ලක් වුණා. විශේෂයෙන් මහනුවර ගොඩක් ලොකු ගම් වතුරකට අහු වුණා. ඉතින් ඒ වුණාට ශියානි නොසලී ඉන්නවා. මහනුවර අයත් නොසලී ඉන්නවා. ඔයගොල්ලෝ එන්න නුවරට එන්න ඇවිල්ලා මේ නුවර තියෙන මේ වින්දනීය භාවයේ විඳින්න මේ සතුට ගන්න අවුරුද්දට රෙදි ගන්න එතනින් ඔයගොල්ලෝගේ පවුලේ ඥාතින්ට තෑගි දෙන්න ඕන දෙයක් තියෙනවා. පුංචි බබාලාගේ හැඩිහිටියන්ගේ ඕන දෙයක් තියෙන තැනක් තමයි මේ ශියානි දෙස්පොන්න කියන්නේ. ඉතින් මං හිතනවා යාළුවනේ ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරපු දේ ලැබෙන්නේ නැති කියලා. රටක් ජාතියක් විදියට අපි ඉක්මනට නැගිටලා අතර මේ නත්තලට සූදානම් වෙනවා. ඒක තමයි මට වලට පළවෙනියෙන්ම දෙන්න ඕන උන පණිවිඩය. ඔයගොල්ලෝ හැමෝම සතුටින් නත්තල සමරන වෙලාවක්. ඒකට හැමෝම වගේම නුවර අයත් ලෑස්ති. නුවර කිසිම දෙයක් ගම් වතුරෙන් වෙලා නැහැ. හැමෝම සතුටින් ඒකට මුහුණ දෙනවා. අපි නැගිටිපු ජාතියක්. ඔයාලා හැමෝටම මං ඉල්ලනවා මංගේ channel එකෙන් ඕගොල්ලන්ට මොනවා හරි පණිවිඩයක් හම්බුණා නම් වටිනාකමක් හම්බුණා නම් ඔයාලා මට like කරන්න මට කමෙන්ට් කරන්න මාව subscribe කරන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. දැන් මං ආවා කාන්තා ඇඳුම් තියෙන ෆ්ලෝ එකට. බලන්නකො ඇත්තටම තියෙන සෙනඟ ඇත්තටම හැමෝම සතුටුයි. හැමෝම සිනා මුසුව නත්තලට සූදානම් වෙනවා. කවුන්ටර් අපිට අලුත් ලස්සන විලාසිතා තියෙනවා. හොඳ තත්ත්වයේ ඇඳුම් නිර්මාණය කරලා තියෙනවා. මේ බලන්න මේ ගම ලස්සන. අන්නම් ආසයි. ඉතින් මං කියන්නේ ඔයගොල්ලෝ හැමෝම එන්න ශියානි ඇවිල්ලා මේ හැඳුම් තෝරගන්න. දැන් ඊළඟට පිට නත්තල. පිට නත්තල ඉවරුනාම ඊළඟට තියෙන්නේ අලුත් අවුරුද්දක් ජනවාරි 5 වෙනිදා එනවා. ඊළඟට අප්‍රේල් 14 එනවා. ඇඳුම් නම් මගේ විශ්වාසය ශියානි තමයි. ශියානි රෙදි වලට හැමෝම කැමති. අලුත් නිර්මාණ නිසා ලොකු කුඩා කාටත් ලස්සන මෝස්තර තියෙනවා. හැමෝම hina වෙලා ඉන්නේ. ඇත්තටම මේකේ කළමනාකාර මහත්මයාගේ ඉඳලා සේවක මහත්මියොත් හරිම සුහදශීලී තමන්ගේ සේවාදායකයන්ට හොඳ සේවයක් ලබා දෙනවා. ඉතින් මං හිතන්නේ ශියානි කියන නාමයට හැමෝම කැමති. ඒ නිසා වෙන්නේ ලොකු තැනක් රටේ හිමි වෙලා තියෙනවා. ඔයගොල්ලොත් එන්න ශියානි ඇවිල්ලා මේ නත්තල සමරන්න. මට මගේ අරමුණ උන්නේ ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද අපි පසුගිය කාලේ ඇති වුණු ව්‍යසනයට පස්සේ
අපි දැන් ඉන්න තත්ත්වය මොකක්ද අපේ නුවර ජනතාව මේ ව්‍යසනයෙන් පසුව වැටිලා ඉන්නවද නැත්නම් එකතු වෙලා පොදුවේ එක වගේ එකට එකතු වෙලා නැගී සිටිනවද කියලා පෙන්වන්න. ඒතර හැමෝගෙම මොනවල තියෙන හිනාවයි ඒගොල්ලෝ උත්සාහ කරනවා හෙට දවසට ලෑස්ති වෙන ලස්සන සාරි තෝරනවා. මම මේ සාරි තියෙන තැනට ආවේ ඇත්තටම සාරි ලස්සනයි කොයි එක ගන්නද කියලා හිතා ගන්නවත් බැහැ. ඉතින් ශිනානි රෙදිනේ. ඒක නිසා බලන්නකෝ කොච්චර ලස්සන සාරි ගොඩක්ද තියෙන්නේ. පාට සාරි තියෙනවා. අලුතින් අනමාලියෝ වින්දින්න අයට ලස්සන සාරිස් තියෙනවා. ගොඩක් වටින සාරි තියෙනවා. ඒතර මගේ වෙඩින් එකටත් මම ගත්ත ශ්‍රියානි තමයි. ඒ ශ්‍රියානි ඇඳුම් කියන්නේ අපි ගොඩක් ආසාවෙන් අදටත් මම අඳිනවා. ඉතින් මට ඕන වුණේ ඔයාලට පෙන්වන්න මේ නත්තල කොහොමද මෙයාලා සමරන්නේ. අයියද ඇත්තට මේ ආවේ චුට්ටක් ඉතින් අපේ මේ පහුගිය ව්‍යසනයෙන් පස්සේ ව්‍යසනයට මූණ දීලා මිනිස්සු කඩන්න වැටිලා. ඉතින් ඒගොල්ලෝ දැන් මේ hina වෙලා ඉතින් ඔක්කොම ඉන්නව නේද අපි. එතන જાතියක් විතර නැගිටලා. ඉතින් දැන් මේ නත්තලටනේ ඉතින් මට හිතුණා මේක අපේ රටේ හැමෝම දැනගන්න ඕන. අපි හැමෝම එකතු වෙලා જાතියක් විතර නැගිටලා. නුවර කියන්නේ අර වැටිලා ඔක්කොම ගම් අතරට ගියා. මේ නුවරට ආයෙ එන්න බෑ. ඔව් නුවරට ආයෙ එන්න බෑ. නුවරක් නෑ වගේනේ. ඉතින් එහෙම එකක් නෑ. හැමෝම hina වෙලා මේ නුවර තියෙනවා. thank you. ඉතින් මට ඕනුනේ ඔටම කියන්න නුවර තියෙනවා කියලා. ඇත්තට මේකේ හැමෝම හරිම hinaමුසු මුහුණින් තමයි ඉතින් තමන්ගේ සේවාදායකයෝ පිළිගන්නේ. ඇවිල්ලා ඉන්න අයත් හරි සතුටින් ඉන්න බව තේරෙනවා. කාර්යබහුල දවසක් මොකද හෙට නත්තල්නේ. ඒක නිසා ඉතින් හැමෝටම ඕනේ නත්තලට අලුත් ඇඳුමක් අඳින්න. ඉතින් යාළුවනේ මං හිතුවා මම ඔයාලට යමක් කරා කියලා. ඔයාලට යමක් දුන්නා කියලා. ඉතින් මට කියන්න දෙන්නේ අපි හරිම වාසනාවන්ත ජාතියක්. ලාංකිකයෝ විදියට අපිට හොඳ